ට්‍රික් එක මම අර පෙන්නන්නේ. වාට යාළුවනේ මේකෙදි ලොන්චර් පෑඩ් එකක් අවශ්‍ය වෙනවා. ලොන්චර් පෑඩ් එකක් ගත්තට පස්සේ ඔයා යන්න ඕනේ මෙන්න මේ වගේ තියෙන ගේකට. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට තමයි ලොන්චර් පෑඩ් එක ගහන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ එහා පැත්ත හරවලා ඊට පස්සේ ලොන්චර් පෑඩ් එකෙන් බහින්න ඕනේ. එතකොට යාළුවනේ ඔයාට ලේසියෙන්ම මෙන්න මේ බොක්ස් එක ඇතුළට යන්න පුළුවන්. ඔයාට පේනවනේ. ඊ පෙට්ටිය ඇතුළට ගිහිල්ලා ඉතින් එනිමි ආවට පස්සේ සර්ප්‍රයිස් කරලා ඉතින් කිල් කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඇත්තටම යාළුවනේ එනිමින්ට ඔයාට ඩැමේජ් කරන්න හම්බෙන්නේ නැහැ. එනිමි ඩැමේජ් කරන්න පටන් ගත්ත ගමන් ඉතින් ඔයාට පුළුවන් වාඩි වෙන්න. ඊට පස්සේ ඉතින් ඔයාලා පේන්නේ නැහනේ. ඒත් එකම ග්‍රෙනේඩ් වලින් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේ පෙට්ටිය ඇතුළේ ඉද්දි අඩුම ගානේ යාළුවනේ මෙතන ඩිස්කෝඩ් එකක් ආවොත් ඔයාට ලේසියෙන්ම ගහලා කිල් කරගන්න පුළුවන් සුප්‍රීම් ප්ලේස් එකක් තමයි යාළුවනේ මේක. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නේ අද දවසේ පෙන්නන දෙවෙනි ට්‍රික් එක. ඉතින් මේකට යාළුවනේ අපිට මේ වගේ ජීප් එකක් අවශ්‍ය වෙනවා. ජීප් එක ගිහිල්ලා යාළුවනේ හරියටම මෙන්න මේ වගේ තමයි නවත්ත ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ යාළුවනේ බැස්සට පස්සේ ආඩ පුළුවන් මෙන්න මේ බොක්ස් දෙක මැද්දට යන්න. දැක්කනේ ඉතින් පෙට්ටි දෙකක් මැද්දේ ඉන්න පුළුවන්. ඉතින් පෙට්ටි දෙකක් මැද්දේ ඉඳලා නැත්තම් ඉතින් මේ ට්‍රික් එක කරන්න ඕනේ. පෙට්ටි කට පස්සේ වෙන දේවල් හිතන්න එපා. මොකද අපේ සෙට් එක එච්චර හොඳ සෙට් එකක් ඉන්නේ. ඉතින් යාළුවනේ දැන් මෙතනත් පට්ට ආතල්ලක් ගන්න පුළුවන් ප්ලේස් එකක් තමයි. ඉතින් ඔයාට TikTok වීඩියෝ එකක් වගේ හදා ගන්න ගොඩක් හොඳයි. හැබැයි ඉතින් මේ බග් එක දැම්ම කියලා ඉතින් ඔයාට සාමාන්‍ය ලොකු දේවල් ටිකක් නම් කරගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න යාළුවනේ ලොන්චර් පෑඩ් එක කොහොමද වතුරේ ගහන්නේ කියලා. ඊට පස්සේ දැන් අපි මේ සර්ෆ් බෝඩ් එකට නැගලා බලමු ඉතින් අපිට මේ ලොන්චර් පෑඩ් එක ගහන්න පුළුවන්ද කියලා. හැබැයි යාළුවනේ ගහන්න බෑනේ. ඊට පස්සේ අපි සර්ෆ් බෝඩ් එකෙන් බහින්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ උඩ බයින්න බටන් එකත් එක්කම ලොන්චර් පෑඩ් එක දාගෙන ඉතින් යාළුවනේ මෙන්න මේ යූස් කියන බටන් එක තමයි ටච් කරන්න ඕනේ. එතකොට යාළුවනේ ඔයාලට මේ වගේ ලොන්චර් පෑඩ් එකට නගින්න පුළුවන්. දැන් ඔයාට යාළුවනේ මෙන්න මේ ප්ලේස් එකේ ඉද්දි එනිමි ගොඩක් මැද්දේ ඉද්දි යාළුවනේ ඔයාට ෂණික කැපෙන්න ඕන නම් මෙන්න මේ ක්‍රමයට ගහලා ෂණිකව කැපෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මම ඕගොල්ලන්ට පෙන්නන්නේ යාළුවනේ ඕගොල්ලෝ කැමතිම ට්‍රික් දෙක. පළවෙනි ට්‍රික් එක තමයි යාළුවනේ කොහොමද